හරි දැන් මම කියලා දෙන්න යන්නේ කොහොමද ප්‍රී රෙන්ඩර් කරගන්නේ වගේම අපි එක්ස්ටර්නල් දාගත්ත ලොව තර්ඩ් එකක් කොහොමද එඩිට් කරගන්නේ කියන කාරණාව. ඉතින් කලින් වීඩියෝ මීට කලින් කරපු වීඩියෝ එක රෙකෝඩ් කරාට මදහරි එකදී කට් වුණා. මම පෝස්ට් කරාට ඇත්තටම වීඩියෝ එක එතනදී සේව් වුණා. මේ හරිය රෙකෝඩ් එක කරගන්න බැරි වුණා. ඒකින්ද තමයි මේ කොටස කරන්නේ. ඒ කැල්ල ඒ වීඩියෝ එකේ ඊළඟ කැල්ල වගේ ප්‍රී රෙන්ඩර් කරගන්න විදිහ මම කියන්නම් කොහොමද කරන්න කියලා. මම මේ විදිහට මම එක්ස්ටර්නල් ගත්ත ලොව තර්ඩ් එකක් මේකට ඉම්පෝර්ට් කරගන්න ප්‍රීමියර් එකට මම මේ විදිහට ඒක ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරගන්නවා මේ විදිහට. මේක ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරගද්දී මට බලා ගන්න පුළුවන් රතු පාට වෙනවා ටයිම්ලයින් එක. මේක ප්‍රී රෙන්ඩර් කරගන්න කරන්නේ මම මේ විදිහට I අකුර ප්‍රෙස් කරගන්නවා. අවශ්‍ය තැන ඊට පස්සේ එතන O අකුර ප්‍රෙස් කරගන්නවා. ඊට පස්සේ මම මෙතන උඩ තියෙනවා සීක්වන්ස් කියලා ඔප්ෂන් එකක්. මේ සීක්වන්ස් කියන එකට යනවා. ඒකට ගිහිල්ලා ඒක මට බලා ගන්න පුළුවන් render into out කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මෙන්න මේකට යනවා. ඉතින් මේකට ගියට පස්සේ ප්‍රී රෙන්ඩර් වෙනවා මට බලා ගන්න පුළුවන්. මම දාපු ලෝව තර්ඩ් එකේ හින්දා ටයිම්ලයින් එකට රතු පාට වුණා. ඒකේ හින්දා ප්‍රීමියර් ස්මූත් විදිහට රන් වෙන්නේ නැහැ කම්පියුටර් එකේ. ඒ දේ වළක්වා ගන්න අපිට කරන්න පුළුවන් දෙයක් තමයි ප්‍රී රෙන්ඩර් කරන අවස්ථාව. ඒ කියන්නේ රෙන්ඩර් වෙන්න කලින් කරන රෙන්ඩර් එකට තමයි අපි කියන්නේ ප්‍රී රෙන්ඩර් කරනවා කියලා. හරි. කලින් ඇත්තටම වීඩියෝ එකේ විච්ච දෙයට සමා වෙන්න ඕනේ. ඒ වීඩියෝ එකේ ඉතුරු කැල්ල තමයි මේ විදිහට රෙකෝඩ් කරන්නේ මෙතනදී. රෙකෝඩ් වෙනවා. වැඩේ වෙනවා. හරි. පොඩ්ඩක් කියලා බලමු. හරි. තාම 170ක වගේ ප්‍රමාණයකින් තමයි රෙන්ඩර් වෙන්නේ. ඉතින් මම මේක රෙන්ඩර් වෙනකම් මේ රෙන්ඩර් වෙන එකේ කතාව කියන්න. සාමාන්‍ය වීඩියෝ එකක් එක්ස්පෝර්ට් කරාට පස්සේ ඒක වීඩියෝ ඔක්කොම හැදුවට පස්සේ එක්ස්පෝර්ට් කරන්න ඕනේ. එන්න එකට යන ටයිම් එක ටිකක් අඩු කරගන්න පුළුවන් අපිට කලින් ඉඳන්ම මේ විදිහට රෙන්ඩර් කර කොටස් රෙන්ඩර් කරගෙන ගියොත්. හරි. ඔන්න රෙන්ඩර් වෙලා ඉවරයි. රෙන්ඩර් වුණාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ටයිම් ලයින් එක රතු පාටක් තිබ්බ කොටස කොළ පාට වගේ වෙලා තියෙනවා. ඒ කියන්නේ ස්මූත් විදිහට ලෝවර් තර්ඩ් එක රන් වෙනවා. හරි. ඉතින් මම මෙතනදී ලෝවර් තර්ඩ් එක උඩ ක්ලික් කරගෙන Essential Graphic Panel එකේ Edit කියන ඔප්ෂන් එකට එනවා. මේක හරහාට ගිහිල්ලා මට පුළුවන් මට කැමති විදිහට මගේ ලෝවර් තර්ඩ් එක වෙනස් කරගන්න. මෙතන බලා ගන්න පුළුවන් Design Without Limit කියලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මෙතන කොටස. එතන කොටස මට කැමති වෙන එකක් දාන්න පුළුවන්. මම මේ විදිහට Adobe Premiere Pro කියලා දානවා. කියන අපිට කැමති දාලා එන්ටර් කරනවා. එතකොට අපිට කැමති විදිහකට අපේ ලෝවර් තර්ඩ් එක මේ විදිහට වෙනස් වෙනවා. ලෝවර් තර්ඩ් එතන ඒ සෙක්ෂන් එකේ වෙනස්කම් මේ විදිහට අඩු වැඩි කරන්න පුළුවන්. ඒකේ ෆොන්ට් එක අපිට කැමති විදිහට වෙනස් කරන්න පුළුවන්. ඔය වගේ දේවල් කරන්න පුළුවන්. ඊට පස්සේ සෙක්ෂන් B එකේදී වෙන්නේ මේ best title මෙන්න මේ පහළ තියෙන කෑල්ල අපිට ඒ කෑල්ල ඕනේ නැත්නම් delete කරන්න පුළුවන්. එන්ටර් බලන්න. ඊට පස්සේ මේ lower third කියන්නේ මෙන්න මෙතන කොටස C කොටස දැන් දාගන්නවා subscribe කියලා. ඉතින් අපිට අර කැමති විදිහට lower third එක වෙනස් කරගන්න හැකියාවක් තියෙනවා. මේ විදිහට lower third එකේ colors අපි කැමති නැත්නම් මේ colors අපිට කැමති විදිහට change කරගන්න පුළුවන්. ඒ වගේ option මේ lower third එකේ ලබා දීලා තියෙනවා. අතන මෙතන template එකක් තියෙනවා. template එකේ colors වෙනස් කරගන්න එක තමයි කරන්නේ. ඒ වගේ size එක අඩු වැඩි කරන්න පුළුවන්. size එක Tamanට කැමති විදිහට වෙනස් කරගන්න වගේ දේවල් කරගන්න පුළුවන්. ටෙක්ස්ට් එක වෙනස් කරගන්න පුළුවන්. ඒක තමන් කැමති විදිහට ටෙම්ප්ලේට් එක කස්ටමයිස් කරගන්න තියෙනවා. ඊට පස්සේ ඉෆෙක්ට් කන්ට්‍රෝල් වලට ගිහිල්ලා ඒකේ පොසිෂන් එක වෙනස් කරගෙන අපිට පුළුවන් ලෝවර් තර්ඩ් එක අපි කැමති තැනකට ඇඩ්ජස්ට් කරගන්න. අපි බලමු දැන් ලෝවර් තර්ඩ් එක කොහොමද ප්ලේ වෙන්නේ කියලා. ඉතින් ඔන්න ඔය විදිහට බලා ගන්න පුළුවන් ප්ලේ වෙනවා. ස්ට්‍රක් වෙනවා ටිකක් පේනවා ඇති. මේ සොෆ්ට්වෙයාර්ස් දෙකක් කම්පියුටර් එකේ රන් වෙන හින්දා තමයි වෙන්නේ. ඔය විදිහට අපිට පුළුවන් කම්පියුටර් එකට lower third import කරගෙන lower third වලින් වැඩක් ගන්න. ඔය විදිහටම තමයි lower third විදිහටම තව තියෙන දෙයක් තමයි Essential Graphic Panel එකේ අපි මෙන්න මේ වගේ ලස්සන transitions වගේ දේවල් අපිට add කරගන්න පුළුවන්. ඉතින් transition වගේ දේවල් වලත් ඔයාලට Mixkit කියන වෙබ්සයිට් එක කරා ගිහිල්ලා download කරගෙන මෙන්න මේ කලින් කිව්ව විදිහටම import කරගන්න පුළුවන්.
ඒ දේවලුත් වීඩියෝස් වලට ඇඩ් කරද්දී යම්කිසි ලස්සනක් එනවා. ඒවා ගැලපෙන විදියට දාගන්න පුළුවන්. සබ්ස්ක්‍රයිබ් බටන් ඊට අමතරව ඒ වගේ දේවල් මේ විදියට ලස්සන ට්‍රාන්සිෂන් වගේ දේවල් ඔයා කැමති විදියට වීඩියෝ එකට ඉන්පුට් කරගන්න පුළුවන්. හරි. ඔන්න ඔය විදියට තමයි අපි lower thirds transitions වගේ දේවල් කම්පියුටර් එකට එක්ස්ටර්නල් විදියට ඉම්පෝර්ට් කරගෙන වැඩ ටික කරගෙන යන්නේ. මම හිතනවා ඔයගොල්ලන්ට වැඩේ තේරෙන්නේ නැති කියලා. පොඩ්ඩක් අත්හදා බලන්න. ලස්සන lower third try කරන්න. වෙබ්සයිට් තියෙනවා ඒවා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. යම්කිසි ගණනක වෙන වියදම් කරන්න පුළුවන් නම් සල්ලි දීලා ලස්සන transitions packs ඊට අමතරව lower thirds packs වගේ දේවල් මිලදී ගන්න පුළුවන්. මං එක වෙබ්සයිට් එකක් තමයි කිව්වේ Mixkit කියන වෙබ්සයිට් එක. ඒක හරහා පුළුවන් අපිට ඩවුන්ලෝඩ් කරගන්න නොමිලේම lower third වගේ දේවල්. ඔයාගේ වීඩියෝ ලස්සන කරගන්න අපිට මේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. subscribe button වගේ දේවල් වගේ YouTube channel එකක් වගේ කරනවා නම් ඒ දේවල් වලට ගන්න පුළුවන්. ඔයා business එකක් වගේ කරනවා නම් ඔයාගේ business එකේ නම logos වගේ දේවල් ඇපිය කරන්න මේ lower third වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඉතින් මම හිතනවා මේ දේවල් ටික තේරෙන්නේ නැති කියලා. ඇත්තටම තනි වීඩියෝ එකකින් මේ දෙක කියන්න බැරි වුණා. ඒකින් තමයි වීඩියෝස් දෙකක් කරේ. ඉතින් අපි බලමු ඊළඟ වීඩියෝ එකේ තවත් අලුත් දෙයක් ඉගෙන ගන්න ප්‍රීමියර් ගැන. ගොඩාක් ස්තුතියි.